Jésubidai 2026 ජනවාරි මාසයේ 18 වෙනි ඉරිදිනයි. ඉන්දියා යනුවෙන් හඳුන්වන්නේ ජේසුස් වහන්සේය. ඉන්දියාවේ කුසේ එතුමානෝ තම රැළ පෝෂණය කරනසේක. සමිදානෝ බැටළුවන්ට මඟ පෙන්වනසේක. ස්වාමීන් වහන්සේ මා ඉන්දියානෝය. මම පොඩි කතන්දරයක් කියන්නම්. දෙව්සත්තලක් කියන්නේ පියතුමෙක් වීමට ඉගෙන ගන්නා ස්ථානයකි. දෙව්සත්තල් දෙකක් අතර බාස්කට් බෝල් තරගයක් පැවැත්වීමට කටයුතු කර ඇත. දෙපිළිම තරග පුහුණුවීම් වල යෙදිනි. එම දෙව්සත්තල් තුල බැටළුවන් 30ක් පමණ ඇති කර ගන්නා ලදී. තරග පැවැත්වීමට කලින් බැටළුවන් තනකොළ කෑම සඳහා බාස්කට් බෝල් පිටිනිය අසලට පැමිණියේ. දැන් තරගය පැවැත්වීමට සූදානම්. එහෙමනම් පොඩි ප්‍රශ්නයක්. බැටළුවන් එළවීම සඳහා විනාඩි 15ක් පමණ දැඟලුවා. ඒත් ගියේ නැහැ. එතනට ආවා අවුරුදු 20ක විතර කොළුවෙක්. බැලීමකුත් නැහැ. එම කළුවා බැටළුවන් ළඟට ඇවිත් 1000 කිව් සැනින් බැටළුවන් 30ම එම කොළුවාගේ මුහුණ දිහා බලලා එම පිටිනිය ළඟින් බැටළුවන් ළඟන ස්ථානයට ගියා. අපට මේ කතන්දරෙන් ලොකු පණිවිඩයක් කියනවා. එම බැටළුවන් කොච්චර එළවුවත් ගියේ නැහැ. බැටළුවන් බලා ගන්නා කොළුවාගේ කටහඬට කීකරු වී බැටළුවන් ළඟන ස්ථානයට ගියා. අපිත් බැටළුවන් නම් ඉන්දියාවන ජේසුස් වහන්සේ කතා කරන හඬට කීකරු වී හදවතට දාගන්න. ඉන්දියා යනුවෙන් හඳුන්වන්නේ ජේසුස් වහන්සේය. ගෝපල්ලා යනුවෙන් හඳුන්වන්නේ හරක් බලා ගන්නා අයටය. ලෝක වෙනසක් තිබෙනවා. ඉන්දියා යන්නේ බැටළුවන් ඉදිරියේනි. ගෝපල්ලා යන්නේ හරක් පිටිපසිනි. දේ වචනයට අවනත නොවුනොත් ගෝපල්ලා වාගේ සාතන් අපගේ ජීවිතවලට එනවා. අපට මාර්ග දෙකක් තිබෙනවා. එක ජීවනට යන මාර්ගයයි. අනික විනාශයට යන මාර්ගයයි.